නිදහසේ නාන්න ලස්සන තැන. හායි. ඉතින් මම අද ඔයාලට පෙන්නන්න යන්නේ ලස්සනට ෆොටෝ ගහන්න පුළුවන්. ඔයාලට නිදහසේ නාගෙන යන්න පුළුවන් නියම තැනක්. ඉතින් මේ තියෙන්නේ අපේ දොළ. අපේ දොළ කියන්නේ අපේ ගෙදර පල්ලෙහා දොළ. සමහර අය දන්නවා, සමහර අය දන්නෙත් නෑ. සමහර අය ඇවිත් තියෙනවා, සමහර අය ඇවිල්ලත් නැතුව ඇති. ඉතින් ඒ හැමෝටම බලන්න තමයි මම අද වීඩියෝ එක කරන්නේ ඔයාලට. දොළ පෙන්නන්න අපේ. දොළේ ලස්සන පෙන්නන්න. ඔයාලටත් ඇවිල්ලා මේ ලස්සන දැක්කම ඔයාලටත් ආස හිතෙනවා නාන්න. ඉතින් ඇවිල්ලා නාගෙන යන්න පුළුවන්. මේ තමයි කන්නලිය දොළ. කන්නලිය කැලේ බලන්න යන්න පුළුවන් ඔයාලට. ගයිඩ් කෙනෙක් අරගෙන ටිකට් කඩලා ෆොරස්ට් එක ඇතුළට යන්න පුළුවන්. ගිහිල්ලා කැලෑ බලලා දියැල බලලා එන්න පුළුවන්. අයින් අපේ චූටියා මම එයාත් එක්ක තමයි අද නාන්න ආවේ. අද වීඩියෝ එක කරනකොට එයාත් මත් එක්ක ඉන්නවා. එයා තමයි මට සපෝට් කරන්නේ. ඉතින් ඔය තියෙන්නේ මම පෙන්නන්නේ ඔයාලට අර තියෙන අපේ ගෙදර. ගෙදර පල්ලෙහා තමයි දොළ. ඉතින් ඇත්තටම සමහර අයට නම් මේවා එච්චර වටින්නේ නෑ. දොළවල් නැති අයට ගොඩක් වටිනවා. ඉතින් මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ පාර්ලිමේන්තු පල්ලෙහා පැත්තයි උඩ පැත්තයි. මම ඉස්සෙල්ලා පෙන්නුවා ඔයාලට පාර්ලිමේන්තු පල්ලෙහා පැත්ත. දැන් මම මේ බොක්කුව ඇතුලෙන් ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම් පාර්ලිමේන්තු උඩ පැත්ත. දෙපැත්තෙම නාන්න පුළුවන්. මේ හරියනම් පොඩියට නාන්න පුළුවන්. ඔය මම පෙන්නන තැන කොනේ තමයි ෆොරස්ට් එක ඇතුළට යන්න තියෙන්නේ. මේ පැත්ත අපේ ගෙදර. අනිත් පැත්තේ තමයි ෆොරස්ට් එක ඇතුළට යන්න පුළුවන් ගේට්ටුවෙන් ඇතුළට යන්න. ටිකට් අරගෙන ගයිඩ් කෙනෙකුත් අරගෙන යන්න ඕනේ. අපේ චූටි අර බයේ හිටියේ බොක්කුව ඇතුලෙන් ඉන්න. එයාට තාම හුරු නෑ. එයා මෙහෙ අපේ ගෙවල් පැත්තේ නෙමෙයි ඉන්නේ. එයාලා මාතර. ඉතින් ඔය ඉතින් යත් හසයි දොලේ පැන නාන්න ඒ නිසා මාත් එක්ක ආවද වීඩියෝ එක කරන්නත් එක්කම ඔය තියෙන පාලම. ඉතින් මම ඔයාලට පෙන්නන්න උඩ පැත්ත. ඔය තියෙන්නේ උඩ පැත්ත. පාලමෙන් උඩ පැත්ත. ඇත්තටම ගොඩක් උඩහට යන්න දෙන්නේ නෑ. උඩහ නාන්න ඕන නම් ඔයාලා ටිකට් අරගෙන ඇතුලෙන් යන්න ඕනේ ගයිඩ් කෙනෙක් අරගෙන. නැත්තම් මේ ටිකේ නිදහසේ නාන්න පුළුවන්. ගයිඩ් කෙනෙක් ගන්න ඒව ඕනේ නෑ. ලොකේෂන් දාගත්තොත් කන්නලි රේන් ෆොරස්ට් කියලා ගාලට ඇවිල්ලා උඩුගම පාරේ තමයි එන්න තියෙන්නේ. සිග්නල් නම් පොඩ්ඩක් අඩුයි කන්නලිය මේ කැලේ හරියට එද්දි. ඉතින් මම මේ පීනන් ටික තියෙනවනේ. ඒ හරියනම් පොඩි අයට උනත් නාන්න පුළුවන් බය නැතුව ගැඹුර නැහැ. ඔය මම මේ පැත්ත හැරිලා ඉන්නකොට මගේ වම් අත පැත්තෙන් ඒ හරිය ටිකක් ඔය උඩ පැත්තට යද්දී අර කළු පාට හරියක් පේනවනේ ඔයාලට. ඒ හරිය ටිකක් ගැඹුරුයි. පීනන්න පුළුවන් අයට යන්න පුළුවන්. නැත්තම් පොඩි අය නම් යවන්න එපා බයයි. ඉතින් මං කියන්නේ ඔයාලට එන්න. ඇවිත් මේ සුන්දරත්වය විඳ ගන්න කියලා තමයි. ලස්සනයි ඇත්තටම. ලස්සන ෆොටෝස් ටිකක් ගහගෙන නිදහසේ නාගෙන